ආයුබෝවන් සුබ දවසක් සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම කලාකමී සියලු දෙනාටම අද නිකවැරටිය මිල්ලගොඩ ප්‍රදේශයට නිල්වලා කලා සංගමයේ කලා ශිල්පීන් සියලු දෙනා පැමිණිලා ලෑස්ති වෙමින් පවතිනවා. තව ස්වල්ප මොහොතකින් නිල්වලා ගී මියසිය ආරම්භ කරන්නට. ඉතින් මේ සූදානම් වන්නේ නිල්වලා කලා සංගමයේ සියලු දෙනාම මිල්ලගොඩ දෙවන්ත ගී මේසියක් ආරම්භ කරන්නටයි. දකින්නේ නිල්වල කලා සංගමයේ අධ්‍යක්ෂතුමා සහ සහාය අධ්‍යක්ෂිකාව ඉන්නවා. ඉතින් අපි මේ මිල්ලගොඩ නිකවැරටිය ප්‍රදේශයේ මේ අද පවතින නිල්වලා ගී මේසිය දැවන්ත ගී මේසිය අපි ඒ සඳහා අපි එතුමාගෙන්ම අහලා බලමු කොහොමද මේ දිනවල වැඩ රාජකාරී කියන එක. ආයිබෝවන් මේ ඉතින් නිල්වලා කලා සංගමයේ අධ්‍යක්ෂතුමා සහ සහාය අධ්‍යක්ෂිකාව දෙන්නම මේ මං හිතන්නේ දැවන්ත ගී මියසියක් මිල්ලගොඩ ප්‍රදේශයේ අද සහ හෙට දවස පුරාවටම පවත්වනවා. ඉතින් අපි මේ සතුටින් සහ ආදරයෙන් ඔබතුමන්ලා දෙපළ පිළිගන්න අතර අපි අහනවා මේ දිනවල කොහොමද අපේ නිල්වලා වැඩසටහන සම්බන්ධව තියෙන අදහස. මුළු මේ කලාකාමී ප්‍රේක්ෂක සියලු දෙනා බලාගෙන ඉන්නවා, රටක් බලාගෙන ඉන්නවා මේ යන වැඩසටහන පිළිබඳ. කුමක්ද ඔබතුමාගේ අදහස? පළවෙනිම සැමටම සුබ සන්ධ්‍යාවක්. නිල්වලා කලා සංගමය අද ඇවිල්ලා ඉන්නේ අපි නිකවැරටිය මිල්ලගොඩ සොඳුතුම ගම්පියස්සට. පේනවා ඇති මේ සැබෑ වෙනසක් තියෙනවා ගීත නාට්‍ය කලාවේ මේ ප්‍රසංග වේදිකාවේ. අපි නිල්වලා ජනවාරි 1 වෙනිදා ඉඳලා සෑහෙන වැඩ කොටසක් කරගෙන යමින් ගමන තමයි මේ සොඳුතුම ගම්පියස්ස ළඟ වෙලා තියෙන්නේ. මේ ආන බලන හැම කෙනෙකුටම ආදරණීය රසිකයන්ට අපි ආරාධනය කරනවා ළඟපාලක ඉන්නවනම් නිකවැරටිය මිල්ලගොඩ ගම්මානට ළඟ වෙන්න කියලා අපිත් එක්ක රෑපාන් කරන්ට මම හිතන්නේ ඉතිරිවට වචන ටික නිල්වලා වෙනුවෙන් කතා කරන්න අපේ නිලුදෝනියාට මම ආරාධනය කරනවා. ඔව් ඉතින් බොහොමත්ම ස්තුතියි සහ නිරෝගී දවසක් ප්‍රාර්ථනා කරනවා නිල්වලා අධ්‍යක්ෂකතුමන්ට. මොකද 55 වසරක් තිස්සේ කලාවට කර වූ ඒ මෙහෙවර පිළිබඳව දැවන්ත මෙහෙවරක්. එනිසා ඔබතුමාට දීර්ඝායුෂ පතන ගමන් අපි සහාය අධ්‍යක්ෂකතුමිය හැටියට නිලූකා විජයන්ති ඉතින් එතුමියකින් අහනවා කොහොමද අද දවස සහ හෙට දින ඒ වගේම ගත වූ දින කොහොමද කියන මේ නිල්වලා ගමන් මග ඔබ දකින්න සහ අපට දෙන උපදේශය කුමක්ද කියලා. මොකද එයා අපච්චිගේ ගරු බුදුමන් නැතුව උපදේශ නිල්වලා කලා සංගමයේ සහාය වශයෙන් අපච්චිගේ සෙවණල්ලක් වාගේ පසුපස දිනෙන් දින අප නිල්වලා කලා සංගමයේ සරස්වති අම්මගේ පීඨෙන් දිනෙන් දිනට පත් වෙන්න කියලා කියනවා. මේක අපි දෙන්නගම විතරක් නෙමෙයි අපේ නිල්වලා
ඇතුළු නළු නිලියන් ඇතුළු මේ වේදිකාව ගහන එන හැම දෙන්නේ දප්පච්චි. ඒ ඔක්කොම නිල්වලා පවුලේ සමාජිකයෝ. ඒ සමාජිකයන්ට දිගාසිරි ප්‍රාර්ථනා කරමින් සියලුම දෙනාට ඒ වැඩ කටයුතු කරගන්න වරක් ශක්තිය ධෛර්යය ලබා දෙන්න කියලා සරස්වති අම්මගෙන් ඉල්ලන තවදුරටත් අපේ කලා සංගම නිල්වලා කලා සංගම යාපහුව නිල්වලා කලා සංගම දිනෙන් දින දැනටත් වැඩ මාර්ම ගොඩක් නේද අපච්චි මාර්ම ගොඩක් කරගෙන එන්නේ ඇත්තම දින ගණනාවේ සතියේ අන්තයේ දිගටම වැඩ අගෝස්තු වෙනකම් සතියේ අන්තයේ දිගටම අගෝස්තු වෙනකම් වැඩ බාරන තියෙන සති මතත් ඒ වගේම ඒ අපි විශ්වාස කරලා ඒ ගම්පියස් වලින් අපිට වැඩ බාර දෙන්නේ අපි විශ්වාස කරලා මගේ අපච්චිගේ නමට යාපව දිසක් ඉන්නවද කියලා අහලා තමයි වැඩ බාර දෙන්නේ ඒ හින්දා සරස්වති අම්මගෙන් මං ඉල්ලන්නේ අපේ කලාවේ වේදිකාවේ තව වැඩි කාලයක් මගේ අප්පච්චිට දුක් නිරෝගී ලැබිලා නාට්‍ය එලිමන් සම්දාසන ඉදිරිපත් කරලා මේ දුවා දරුවන්ට උපදෙස් දෙන්න මං හිතන්නේ පරණම දැන් ඉන්න විකටනරුවා මං හිතන විදිහෙන් පරණම කෙනෙක් ඒ කියන්නේ අපේ ඔය තිස්ස මාමලාගෙන් ජයකොඩි මාමලාගෙන් ඒගොල්ලෝ අධ්‍යක්ෂ කරන හැටි අපේ අප්පච්චි අධ්‍යක්ෂක නාමෙනුත් විකටනා නළුපදයන්ුත් මේ වේදිකාව හැන්ඩල් කරගෙන යන විදිහ හරිම අපූර්වයි හරිම වැදගත් විදිහට ළමයිගේ හිතක් රිදවන්න නැතුව තව මම හිත රිදවනවා ළමයිගේ එයා හිත රිදවන්න නැතුව මේක කරගෙන යනවා ඒ හින්දා මගේ අප්පච්චිට මගේ ප්‍රාර්ථනාව නිදුක් නිරෝගී ලැබිලා අපිත් එක්කම මේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන හොඳයි. අපි දන්නවා ඉතින් මේ දිනවල විතරක් නෙවෙයි ලංකාව පුරාවටම වසර 55ක් තිස්සේ අකණ්ඩව ගෙන ආපු ඒ කලා සංගමය නිල්වලා කලා සංගමය මේ වන විට මුළු මහත් ශ්‍රී ලංකාව තුළ ජනාදරයට පාත්‍ර වෙමින් ලංකාවේ කලාකාමී සියලු දෙනාම ඇඳ බැඳගත් කලා සංගමයක් බවට පත් වෙලා හමාරයි නිල්වලා කලා සංගමය. ඉතින් කවුරු මොනවා කිව්වත් මං හිතන්නේ නිල්වලා කියන නාමය වට්ටන්න කවුරු උත්සාහ කළත් මං හිතන්නේ ඒ වට්ටන ස්වභාවයට බැරිව යන එක අපිට නිරන්තරයෙන් දකිනවා. මොකද මේ වාගේ දැවන්ත වැඩසටහන් ආරම්භ කරගෙන මේ විදිහට ගමන ආරම්භ කරනවා කියන්නේ මං හිතන්නේ නිල්වලා වට්ටන්න යන ගමන තවත් වැඩියෙන් නැගිටින්න හදනවා කියලා මට පේන්නේ. මං හිතන්නේ ඒක තමයි නිල්වලා පවුලක තියෙන ශක්තිය. ඒ නිසා නිල්වලා පවුලක් එක්ක වුණා කියන්නේ මං හිතන්නේ මුළු රටට ආඩම්බරයක්. ඒ ආඩම්බරය තමයි මේ පේන්නේ ඔබට. මං හිතන්නේ පේනවා ඇති මුළු මහත් ග්‍රවුන්ඩ් එකම විදුලි ආලෝකයෙන් සරසලා ශබ්දවාහිනී යන්ත්‍ර ඇතුළුව දැවන්ත වැඩසටහනක්. ඉතින් කලාකමේ හිතවතුන්ට මම තව ස්වල්ප මොහොතකින් අපේ යළිත් සජීවීව මේ නිල්වලා ගිමියසිය ගෙන එන බවට පොරොන්දු වෙමින් ඔබ තමට සුබ දවසක් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙන්නම්.